ආයුබෝවන් මේ වීඩියෝ එකෙන් ගේන බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට වලස්පුල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලබන රොසෙල්ලා ව්‍යාපාරය පිළිබඳව තමයි කතා කරන්නේ. මේ වෙනකොට වලස්පුල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වල ප්‍රදේශයේ ඕමාර ග්‍රාම සේවා සමිතිය තුළ තමයි මේක විශාල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මොකද කර්මාන්ත ශාලාව තියෙන්නේ ඕමාර ග්‍රාම නිලධාරී වසමේ. ඉතින් මේ වෙනකොට නිල් කටුළු වගේම රොසෙල්ලා ව්‍යාපාරයත් සාර්ථකව පවත්වාගෙන යනවා. ඩිස්කස් වගාව දැන් ගොඩක් අයට කරන්න පුළුවන් වගාවක්. මේකෙන් අපි ඉඳලා පැල හිටවලා මාස 2කමාරක් විතර වෙනකොට අපිට ඒකේ ඵලදාව ගන්න පුළුවන්. ඒ වගේ මේ මාස 2කමාරෙන් විතර පටන් ගත්තට පස්සේ මාස 4කමාරක් විතර වෙනකම්ම අපිට ඒකේ ඵලදාව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මේ කියන්නේ සතියකට සැරයක් වගේ තමයි අපිට මේ රොසෙල්ලා කඩන්න පුළුවන් වෙන්නේ. ඒ අපි ඒ රොසෙල්ලා මේ ගෙඩිය කඩලා ඒකේ තියෙන මේ පිට තියෙන මෙන්න මේ වගේ මේ කොටස තමයි අපි විජලනයකට ලක් කරන්නේ. අපි ඒක ගෙනihin දෙනවා. අපේ ගමේ තියෙනවා විජලන මධ්‍යස්ථානයක්. ඕමාර කියන ගමේ තියෙනවා. එතෙන්ට ගෙනහිලා දුන්නට පස්සේ එයාලා විජලනය කරලා ඒක යවනවා. මේ කියන්නේ මේකට ලෝකේ වගේම ලංකාවෙත් ලොකු ඉල්ලුමක් තියෙනවා. අපි ඒ වගා කියන්නේ ඒවා අමුවෙන් අපිට දුන්නට පස්සේ ඒක අපිට කිලෝ එකකට රුපියල් 300ත් 400ක් අතර මුදලක් අපිට ලැබෙනවා. මේ හිබිස්කස් සාකේ මේ යටි ඉඳලාම මේ ගෙඩි හට ගන්නවා. ඒවා ඒ කියන්නේ ඇත්තටම අපිට ගෙවත්තේ මේ ලස්සනට වගා කරන ශාකයක් විදිහට වගා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මල් හටගෙන ඒකෙන් තමයි ගෙඩිය හටගන්නේ. මල් හැදුනාම ගෙවත්තේ ලස්සන වගාවක් විදිහට දිස් වෙනවා. හැමෝටම වගේ වගා කරන්නත් පුළුවන්. දවසට ගත කරන්න වෙන්නේ මේ වෙනුවෙන් පොඩි කාලය. ඒ නිසා මට ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරගන්න නිදහස තියෙනවා. ළමයි එක්ක ඉන්න නිදහස තියෙනවා. ළමයින්ගේ වැඩ කටයුතු කරගන්නත් පුළුවන් මේ වගාව කරන ගමන්. ඒ වගේම තමයි මට මේකෙන් ලැබෙන ආදායමෙන් දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට, ගෙදර දොරේ වැඩ කටයුතු වලට ලොකු සහනයක් වෙනවා. මේ රොසෙල්ලා ශාකය ඕනම පොඩි ඉඩකුණත් වගා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට වෙන වගාවලට සෑහෙන දඬුලේන්නුන්ගෙන් මොණරුන්ගෙන් වෙන හානිය මේ වගාවට වෙන්නේ නැහැ. මොණරුන්ගෙන්වත් දඬුලේන්නුන්ගෙන් වඳුරින්වත් මේ කිසිම එහෙම කරදරයක් සතුන්ගෙන් නැහැ. අපිට වගාව නිදහසේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගාව අපි පොහොර යොදන්නේ කාබනික වගාවක් විදියට තමයි වගා කරන්න පුළුවන්. ඒ නිසා වියදම පැත්ත අපිට යන්නෙම නෑ වගේ පොඩි මහන්සියක් විතරයි වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට පහසුවෙන්ම වගා කරන්න පුළුවන් වගාවක් තමයි මේ හිබිස්කස් කියන වගාව. අපේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඕමාර ග්‍රාම ගමේ මේවා විජලනය කරන මධ්‍යස්ථානයක් තියෙනවා. ඩ්‍රයි එක්ස්පෝර්ට් කියලා. ඒකේ රොසෙල්ලා, නිල් කටරළු වගේම දාස්, කටු අනෝද කොළ වගේ දේවල් විජලනයට ලක් කරනවා. ඉතින් මේක මාස 4ක් 5ක් විතර තමයි අස්වැන්න ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ රොසෙල්ලා වගාව ඇත්තටම එක ශාකයක ආයු කාලය මාස 5ක් විතර වගේ කියලා තමයි ගොවියෝ කියන්නේ. ඒ අතරතුර තමයි ඔබට ඵලදාව ලබා ගන්න වෙන්නේ. ඊට පස්සේ දිගටම සතියට වරක් රොසෙල්ලා නෙලා ගන්න පුළුවන්. ඉතින් ඒවා පියලි කලවලා රොසෙල්ලා කියන්නේ විජලන මධ්‍යස්ථානයේ ලබා දීම තුලින් කිලෝවකට රුපියල් 400ක දක්වා උපරිම අමු පියලි
කිලෝකට රුපියල් 400ක මුදලක් දක්වා ලබා ගන්න පුළුවන් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතින් මේ වෙනකොට වලසුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බර ප්‍රදේශයේ ඒ අවට ඕමාර් සහ අවට ග්‍රාම නිලධාරී වසම් වල ජනතාව ගෘහණිය මේක මේ වෙනකොට වගා කරලා තිනවා. ඇත්තටම කුඩා බිම් ප්‍රදේශයක උනත් මේක වගා කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් පොඩි ඉඩකින් උනත් ලොකු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේක අතු විහිදිලා යනවා. ඉතින් මලක් එක හොඳ ඵලදාවක් ලැබෙනවා. මේ ඔබ දකින්නෙත් මේ ඕමාර ග්‍රාම නිලධාරී වසමෙම ඊටම සරුවට වැවුණු වගාවක්. ඉතින් මේකත් මේ වගාවට තුලුත් ඒකෝවියෝ ඒ වගාකරුවන් විශාල ලොකු ආදායමක් ලබා ගත්තා. ඉතින් මේ ව්‍යාපෘතිය වලස්මුල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපරායන සංවර්ධනාංශය, ඒ වගේම ග්‍රාම සංවර්ධනාංශය, කෘෂිකර්ම අංශය යන අංශවල මැදිහත් වීමෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කුමුදුසි ලොකු හේවාගම මැතිණියගේ පූර්ණ උපදෙස් මත තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් වලස්මුල කොට්ටාශය තුළ ක්‍රියාත්මක වෙන ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් හැටියට අපිට මේක හඳුන්වලා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඇත්තටම මේ ව්‍යාපෘතිය විතරක් නෙවෙයි තව ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නිල් කටුර ව්‍යාපෘතිය පිළිබඳව ඔබ දැනුවත් වෙලා තියෙනවා මීට පෙර. අපි දැක්ක රූපවාහිනී මාධ්‍යවලත් ඒක විකාශනය වුණා නිල් කටුර ව්‍යාපාරය පිළිබඳ. ඉතින් මේ වෙනකොට කාර්යාලයේ පූර්ණ මැදිහත් වීම මත තමයි මේ සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ගේ සහාය ඇතිව ඔවුන් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ කාර්යාලයෙන් මගින්ම තව හඳුන්වා දෙනු ලබන ව්‍යාපෘති ගොඩක් තියෙනවා, කිහිපයක්ම තියෙනවා. ඒව පිළිබඳවත් අපි ඔබට ඉදිරි වීඩියෝ එකකින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා ඊළඟ වීඩියෝට සම්බන්ධ වෙන්න. ගොඩක් අය මේ රොසෙල්ලා වගාව ආරම්භ කිරීමේ බලාපොරොත්තුෙන් බීජ හොයනවා. ඉතින් ඇත්තටම කියන්න ඕන දෙයක් වෙනවා. මොකද මේ බීජ හොයාගන්න පුළුවන් මේ වසමේ ඒකෝවියන් ගාවට ගියාට පස්සේ. හැබැයි ඔබට මේ වලස්මුල් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉන්න කෙනෙකුට නම් ඇත්තටම මේක වැදගත් වෙයි කියලා හිතෙනවා. නැත්නම් දිස්ත්‍රික්කෙන් පිට මේ කොට්ටාසින් පිට අනිත් පළාත් වලට වගා කරන්න කියලා කියන්න එච්චර බැරි කමක් තියෙන. මොකද එයාලට වෙළඳපොළ හදාගන්න බැරි වේද කියන සැකයක් තියෙනවා. ඇත්තටම ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලින් ඔබට විමසීමක් කරන්න පුළුවන් මෙහි වගේ දෙයක් තියෙනවා මේක කරන්න පුළුවන්ද කියලා. මම හිතනවා ගොඩක්ම ඔබට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මේක විමසීමක් කරන්න. මේ වගේ වලස්මුල් මේක ක්‍රියාත්මක වෙනවා. එහෙම කාර්යාලය නිලධාරීන්ටත් ඒක ලබා ගන්න පුළුවන්ද කියන එක. මොකද නැත්තම් මේක බීජ ලබා ගත්ත කියලා ඔබට වෙළඳපොළක් හදාගන්න බැරි නම් ඒක ඔබගේ මහන්සි අපති යෑමක් බවට පත් වෙනවා. ඒ නිසා මේ බීජ හොයන්නට කලින් ඔබේ ප්‍රදේශයේ විචලන මධ්‍යස්ථානයක් තියෙනවද දීලා අපි විචලනයට ලක් කරන ලද රොසෙල්ලා වෙළඳපොළට යොමු කිරීම සඳහා ක්‍රමවේදයක් තියෙනවද කියන එකත් පිළිබඳවත් හොයන්න කියන කාරණාව ඔබට සිහිපත් කරන්නට ඕන. ඔබට මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් දැනගැනීමට අවශ්‍ය කාරණාවක් තියෙනවා නම් මම මගේ දුරකථන අංකය ඩිස්ක්‍රිප්ෂන් එකේ මම සඳහන් කරලා තියන්න. කතා කරන්න මම ඔබට අවශ්‍ය තොරතුරු අවශ්‍ය නම් ඒව මම ලබා දෙන්න සූදානම්. අපි මේ මල් ගේන අයගෙන් මල් ටික අරගෙන කිරලා මේ මැෂින් එකට දානවා. මැෂින් එකට දාලා මේ පැය රසෙල්ලා පැය 5ක් වගේ වේලන්න ඕන. අපි වරින් වර මේ බලනවා වේදිලාද එහෙම ඒක කලවම් කරනවා. ඒ වගේ කරලා මේ ගන්නවා. පැය 5ක් 6ක් වගේ යනවා සම්පූර්ණයෙන්ම මේ ඩ්‍රයි වෙලා එනවා.
විශේෂයෙන්ම වගාකරුවෙක් විදියට මේ ප්‍රදේශයේ නව ප්‍රවණතාවක් තියෙනවා මේ විජලන කටයුතු සම්බන්ධයෙන්. විශේෂයෙන්ම නිල් කටරළු සහ රොසෙල්ලා වගා කරනවා මම. විශේෂයෙන්ම වලසුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ අපේ ගමට මේ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ විජලන සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කළා. ඒ හරහා විජලන කටයුතු සිදු කරනවා. විශේෂයෙන් මම රොසෙල්ලා වගාව දැන් දිගුකාලයක් තිස්සේ කරගෙන යනවා. අතර මේ වගාව සඳහා විශේෂ මහන්සියක් දරන්න අවශ්‍ය නැහැ. ඊටම සරල වගා ක්‍රම උපයෝග කරගනිමින් මේක කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ලොකු ආදායම් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් මේ වගාව තුළින්. වගාව සිදු කිරීම තුළින් අපේ ගෘහ ආර්ථිකයට විශාල පිටුවහලක් වෙනවා. ස්වයං රැකියාවක් වගේම විනෝදාස්වාදයක් වශයෙන් මේ කරන්න පුළුවන්. අපිට ගෝයින් ගෙනල්ලා දෙන අමු රොසෙල්ලා මාල ඩ්‍රයර් මැෂින් එකට දාලා වේලුවට පස්සේ මේ විදිහට තමයි එන්නේ. දැන් මේ වේලිලා ඊට පස්සේ අපි අපනයනය සඳහා මාල අලෙවි කරනවා.